ජාතික ජනබලවේගයේ අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා අද සවස ගාල්ල උණුවටුර මුහුදු තීරයේ සිටියදී සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කර ඇත්තේ ඔවුන් දෙදෙනාට කිසිදු හානියක් සිදුව නොමැති බවයි. අදාළ මන්ත්‍රීවරයා කණංකේ පොලිසියට පැමිණ ඇති බවද පොලිසිය සඳහන් කරනවා. වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද පැවති අතර එහිදී මොවුන් දෙදෙනා පැහැර ගැනීමට ලක්ව තිබුණා. මන්ත්‍රීවරු දෙදෙනෙකු පැහැර ගැනීමේ සිද්ධිය පදනම් කර ගැනීමෙන් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේ හේතුවෙන් වැලිගම ප්‍රාදේශ සභාවේ මංගල රැස්වීමේ කටයුතු කල් තැබීමට අද සිදු වුණා. ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව ජාතික ජනබලවේගය සබික දූර 22ක් හිමි කරගෙන තිබූ අතර සමග ජනබලවේගය ඇතුළු සෙසු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් හිමි කරගෙන තිබූ සබික දූර සංඛ්‍යාවද 22ක්. ඒ අනුව ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් දකුණු පළාත් පාලන කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9:30ට පමණ සභාවේ කටයුතු ආරම්භ කෙරුණා. නමුත් එම අවස්ථාවේ ජාතික ජනබලවේගයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් සහ මන්ත්‍රීවරියක් සභාවට පැමිණ නොසිටි අතර ඔවුන් දෙදෙනා පැහැර ගැනීමට ලක්ව ඇතැයි එම පක්ෂයේ සෙසු නියෝජිතයින් සභාවට දැනුම් දී තිබුණා. ඒ හේතුවෙන් ඔවුන් පැමිණෙන තෙක් සභාවේ කටයුතු අත්හිටුවන්නයි ඔවුන් පළාත් පාලන කොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටියා. පළාත් පාලන කොමසාරිස්වරය එම අවස්ථාවේ පවසා ඇත්තේ සභාවේ ඝනපූර්ණය පවතින බැවින් එය සිදු කළ නොහැකි බවයි. මේ තත්ත්වය හමුවේ සභාව මිනිත්තු 30කට කල් තැබීමට පළාත් පාලන කොමසාරිස්වරය කටයුතු කිරීමට උත්සාහ කිරීමත් සමග එම අවස්ථාවේ සභා පරිශ්‍රයට පැමිණ සිටි ජාතික ජනබලවේගයේ ආධාරකරුවන් පිරිසක් සභාගැබ තුළට පැමිණ සිය විරෝධය පළ කළා. ඒ අනුව දින 30ක කාලයක් තුළ යලි සභාව රැස්වීමේ අපේක්ෂාවෙන් සභාව කල් තැබීමට දකුණු පළාත් පාලන කොමසාරිස්වරිය පියවර ගනු ලැබුවා. මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇති බව සඳහන් කරන්නේ ජාතික ජනබලවේගයේ නියෝජනය කරන අජිත් ප්‍රියන්ත මන්ත්‍රීවරයා සහ කම්මනිමාලා අල්විස් මන්ත්‍රීවරියයි.